අම්මා කෙනෙක් කියන්නේ මම දකින විදිහට මගේ අම්මා ගැන මම දකින විදිහට අම්මා කෙනෙක් කියන්නේ අපිට මේ ලෝකේ ඉන්න එකම කෙනා අම්මා. මම ගත්තොත් මට ඉන්න එකම පුරුක මගේ තාත්තා නැහැ. මගේ අම්මා විතරයි. මගේ දරුවෝ, මගේ මහත්තයා හරි කවුරු හෝ ඕනම කෙනෙක් මගේ යාළුවෙක්, සහෝදරයෙක් නෑදෑයෙක් ඕනම කෙනෙක් මට මුණ ගැහෙන්නේ අම්මගෙන් පස්සේ. මම දකින්නේ ඒක තමයි මගේ අම්මා තමා මට ඉන්න එකම නෑයා, එකම අම්මා, එකම හයිය, එකම මගේ කියන දැනට අද ජීවතුන් අතර ඉන්න මගේ අම්මා විතරයි මට කියලා ඉන්නේ. මොකද මට මගේ දරුවෝ හිටියත් කවුරු හිටියත් ඒ සියලු දෙනාම පස්සේ හම්බෙච්ච අය. මගේ අම්මා තමයි මට ඉස්සෙල්ලා හම්බුනේ. අම්මට මාව හම්බුණා, මට අම්මා හම්බුණා. ඉදායින් පස්සේ තමයි මගේ ජීවිතය අද මං හද කකුල් දෙකෙන් කෙලින් හිටගෙන ඉන්නේ. මට හැමදේම තියෙන්නේ. මම මාව හැදුවේ, වැඩුවේ, කෑව්වේ, බිව්වේ සියලුම කලේ මගේ අම්මා නිසා තමයි අද මම මෙතන ඉන්නේ. නමුත් මට කියන්න තියෙන එකම දේ මම මේ අතරේ මම මේ පින්තූරයක් දාන්නේ මගේ අම්මගේ. මොකද එයා ඒ තරම් ලස්සනට උඩරට පළාතක ඉපදිලා මෙහි පල්ලෙහා පළාතට පාතරට විවාහයක් කරගෙන ඇවිල්ලා හොඳ පවුලක විවාහයක් කරගෙන ගුරු වෘත්තියේ යෙදිලා අද හොඳට ඇවිදලා කාලා බීලා ලංකාවේ පිටරට හැම තැනම හරිම ලස්සන කෙනෙක් අපේ අම්මා. හරිම ලස්සනයි, පුදුමාකාර ලස්සනයි, මාර කහපාට ලස්සන අම්මා මගේ අම්මා. මං වගේ කළු නැහැ. අම්මා හරිම ලස්සනයි. අද මගේ අම්මා ඒ සීරම ගිය ගමන් මේ පාරවල් වල ගිය ගමන් හැමදේම අද අම්මගෙන අතර වෙලා අම්මට රජයෙන් දීමනාවක් හම්බ වෙනවා. එයා කරපු වෘත්තියට අම්මට අදත් රජයේ දීමනාව හම්බ කිසි දෙයක් දැන් අම්මට වැඩක් නැහැ. කවදා හරි අපි දවසක මුදල් වුණත් අපිට වැඩක් නැති දවසක් එනවා. ඒක කවුරුත් හිතන්න ඕනේ. අද මට ඒක හරිම අමාරුයි. මගේ අම්මා අද ඉන්නේ බොහොම එයාගේ කාලේ අන්තිම අවදියේ ඉන්නේ. දැන් එයාට කල්පනාව නැහැ. එයාට කැවුවොත් කවනවා, පෙව්වොත් පොනවා, හේදුවොත් හොදනවා. ඒ සියලු දේ මගේ අතින් මම පුළුවන් විදිහට කරනවා. පුළුවන් විදිහට කියන උපරිමයේ කරනවා. මට ඉන්නේ මගේ අම්මා විතරයි මගේ කියන කෙනාට ඉන්නේ. මගේ අම්මා නැති වුණාට පස්සේ මම තනි වෙනවා. මට කවුරු හිටියත්, දරුවෝ හිටියත් කවුරුත් මං තනි වෙනවා. ඇයි මට ඉන්න පුරුක මගේ කියලා. මේ මගේ කියලා ඉන්න කෙනා විතරයි අම්මා. ඒක මට විතරක් නෙමෙයි හැමෝටම අම්මා තාත්තා තමයි Tamanට හම්බුනේ ඉස්සෙල්ලාම කෙනා. එයාට පුළුවන් තරම් විදියට සලකන්න, පුළුවන් විදියට ආදරය කරන්න, පුළුවන් දේ Tamanට පුළුවන් මට්ටමින් මොන මට්ටමින් හරි Taman එයාට ඉන්න කාලේ පුළුවන් විදිහට කන්න බොන්න දීලා හැමදේම කරලා බැරි වෙනකොට ඇඳලා මගේ අම්මා දැන් ඇඳේ. මගේ අම්මට දැන් කල්පනාවක් නැහැ, මොකුත් නැහැ. අම්මා මගේ අම්මා ඇඳේ. ඉතින් මට ඒක හරියම තරහා ගන්න බෑ. මං කියන්නේ හැම අම්මාටම හැම තාත්තටම මේ වගේ කාලයක් මටත් කාටත් උදා වෙනවා. ජීවිතේ අපි හැමදාම ජීවත් වෙලා ඉන්න ඇවිල්ලා නැහැ. මං හොඳ බෞද්ධයෙක්, බෞද්ධ ආගමේ හැටියට කියන සියල්ල අනිත්‍යයි කියලා. ඇත්ත. නමුත් අනිත්‍ය උනර මගේ අම්මා දිහා බලන මට ඒක දරා ගන්න බෑ. මගේ අම්මා නැති වුණොත් මට කියන පුරුක නැති වෙනවා. මට කියන කෙනා, මගේ කියන කෙනා නැතිලා මම තනි වෙනවා. ඒක තමයි මේ ජීවිතේ හැටි. මට හරිම කනගාටුයි. ඒකයි මං මේ අම්මගේ ලස්සන පින්තූර දැක්කාම, අම්මගේ ගමන් බිමන් දැක්කම, මම හිටපුවා දැක්කම මට මාර දරා ගන්න අමාරුයි. කොයි අම්මට ආදරේ කරන හැමෝගේම අම්මා තාත්තා ඇරෙන මේ ලෝකේ වෙන කවුරුත් නැහැ. හැමෝම පස්සේ හම්බෙච්ච අය. ඉස්සෙල්ලා හම්බුණා නම් අපිට කවුරු හරි ඒ අම්මයි තාත්තයි විතරයි. ඉතින් හැමෝගෙම ඉල්ලා සිටින අම්මටයි තාත්තටයි ආදරය කරන්න පුළුවන් තරම් විදිහට සලකන්න. ඒ තමයි ඉන්නේ අපිට එකම අම්මා, එකම තාත්තා, එකම පුරුක අපේ තියෙන එකම සම්බන්ධතාවය එයා විතරයි. ඉතින් හැම අම්මා තාත්තටම මම බුස්සක් නැහැ කියලා කියනවා.